හරි කලින් සතියේ උටගේ අර අමතරව දීපු ප්‍රශ්නවල හත්වෙනි ප්‍රශ්නේ ඉඳලානේ අපිට සාකච්ඡා කරන්න දෙන්නේ හත්වෙනි ප්‍රශ්නේ ඉඳලා අපි ඒක බලමු. රූපයේ පෙන්ව ඇත්තේ ඒකාකාර ආස්තරයකින් නිර්මාණය කර ඇති හැඩයකි. එහි පී ලක්ෂයෙන් ගැටගසන තන්තුවක් ආධාරයෙන් එය එල්ලූ විට පී ලක්ෂයට සිරස්ව පහලින් පී ලක්ෂයට කියලෙන්න ඕන. පී ලක්ෂයට සිරස්ව පහලින් පවතිනේ කුමන ලක්ෂයද? පී ලක්ෂයට පහලින් තියෙන මොන ලක්ෂයද කියලා යන්නේ. මේ වගේ හැඩයන් තියෙන්නේ. මේ ඒකාකාර තහඩුවකින් තමයි හදලා තියෙන්නේ. පී ලක්ෂය තියෙන්නේ මෙතන. අනිත් ලක්ෂ ටික මේ ටික තමයි ලකුණු කරලා තියෙන්නේ. මේ වගේ හැඩයන් තියෙන්නේ. අපෙන් අහන්නේ මේ පී ලක්ෂයෙන් එල්ලුවට පස්සේ පී ලක්ෂයට පහලින් තියෙන මොන ලක්ෂයද කියලා. අපි දන්නවා වස්තුවක් ගුරුත්ව කේන්ද්‍රයෙන් එල්ලුවට වස්තුවක් යම් තැනකින් එල්ලුවට පස්සේ තන්තුවක් ආධාරයෙන් එල්ලුවට පස්සේ අනිවාර්යෙන් ඒ තන්තුව හරහා යන අක්ෂය ඔස්සේම තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ගොඩක් වෙලාවට තියෙන තියට ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ තන්තුව එල්ලපු ලක්ෂයට වඩා පල්ලෙහෙන්. ඒතර තමයි අතරම ස්ථායි සමතුලිත වෙන්නේ. ඊට වඩා හිලින් තියෙන අවස්ථාවක් තියෙන පුළුවන් යම් ක්‍රමයකින්. හැබැයි එතකොට සමතුලිතතාවය ස්ථායි නෑනේ. සමතුලිතව ස්ථායි වෙන්න නම් පුළුවන් තරම් ගුරුත්ව කේන්ද්‍රය පල්ලෙහාට එන්න එපා. එහෙනම් අපි දන්නවා වස්තුව යම් ලක්ෂයෙන් එල්ලුවට පස්සේ ගුරුත්ව කේන්ද්‍රයේ එම ලක්ෂයට සිරස්ව පහලින් තමයි අනිවාර්යෙන් තියෙන්නේ. එහෙනම් මේකේ ගුරුත්ව කේන්ද්‍රය අපි ඉස්සෙල්ලා හොයමු. මේ ගුරුත්ව කේන්ද්‍රය හොයද්දී මම ඉස්සෙල්ලා මේක කොටු දෙක වෙන් කරගන්න සමාන ස්කන්ධයක ලක්ෂ ස්කන්ධ විදිහට හදාගත්තා පස්සේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්න ලේසියිනේ. මේ ලොකු ඍජුකෝණාංශයේ සම්මිති කක්ෂ දෙකක් තියෙනවා. මෙන්න එක සම්මිති කක්ෂය මෙන්න අනිත් සම්මිති කක්ෂය. ඡේදන ලක්ෂය තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. කොටු දෙකේ ස්කන්ධය අපි කොටුගේ ස්කන්ධ m කියලා හිතමු. දෙකේ m කියලා ගමු. මොකද ඒකාකාර ගුරුත්ව ශේෂයේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැනම තමයි ස්කන්ධ කේන්ද්‍රය තියෙන්නේ. එහෙනම් අපිට ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැන මුළු ස්කන්ධේ ක්‍රියාත්මක වෙන විදිහට ලකුණු කරන්න පුළුවන්. මෙන්න මේකේ සම්මිති කක්ෂය මේ කොටු දෙකේ සම්මිති කක්ෂය මෙන් මෙහාට සම්මිති කක්ෂයක් තියෙනවා. ඡේදන ලක්ෂයේ ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. ගුරුත්ව කේන්ද්‍රේ මුළු ස්කන්ධේ කොටු දෙකක ස්කන්ධේ දෙකයින් ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙනම් මේක මම ලක්ෂ ස්කන්ධ දෙකකට වෙන් කරගත්තානේ. ලක්ෂ ස්කන්ධ දෙකක් තියෙනවා. අනිවාර්යෙන් අපි දන්නවා මේ ලක්ෂ ස්කන්ධයේ ආකර්ණ රේඛා ගුරුත්ව කේන්ද්‍රය දින්නේ. ලක්ෂ ස්කන්ධයේ ආකර්ණ රේඛාවේ ස්කන්ධවල අගයන් වලට විරුද්ධ අනුපාතය සමාන ස්කන්ධයන් හරි මැද වෙන්න ඕනේ. මේක පරිමාණයට ඇඳන සමාන දිග ප්‍රමාණයනේ මේ ස්ථානයනේ. මේ ස්ථානේ තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන. එහෙනම් මෙතනින් තන්තුවකින් එල්ලුවොත් මම මේ තියෙන රූපේ වඳින්න තන්තුවකින් එල්ලුවොත් හරියටම ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන එම තන්තුවට සිරස්ව ඒ කියන්නේ තන්තුව ඔස්සේ තියෙන විදියට. හරියටම p ලක්ෂයට සිරස්ව පහලින් තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන. මේ වගේනේ. ඒ කියන්නේ හරියටම තේරෙනවා p ට පල්ලෙහෙන් තියෙන මෙන්න මෙතන තියෙන ලක්ෂනේ. හරියට මේ මුල්ලේ ලක්ෂය. ඒක අපිට දීලා තියෙනෝනේ c නේ. c ලක්ෂය. එහෙනම් p වලින් එල්ලුවේ පස්සේ හරියටම පල්ලෙහෙන් තියෙන්නේ c ලක්ෂය වෙන්න ඕන. උත්තරේ c 3නේ. 7 වෙනි එකට උත්තරේ 3. හදාගන්න. හරි ඊළඟ බලමු 8 සිරස් රළු බිත්තියක් මත S ලක්ෂයේදී සවිකරන ලද ඇණයක් මගින් ප්‍රථම ආධාර පෙට්ටියක් එල්ලා ඇත. පෙට්ටිය සමතුලිතව පවතී නම් පෙට්ටිය මත බල වඩාත්ම නිවැරදි ලෙස සලකුණු කර ඇත්තේ පහත කුමන රූප සටහනයිද කියලා අහනවා. S යනු ඇණය මගින් ඇති කරන බලය, ඇණය මගින් පෙට්ටිය මත ඇති කරන බලය, P යනු බිත්තිය මගින් පෙට්ටිය මත ඇති කරන බලය, W යනු පෙට්ටියේ බරද කියලා දෙනවා. මෙන්න ඇණයකින් මේ පෙට්ටිය බිත්තියකට සම්බන්ධ කරන ප්‍රථම ආධාර පෙට්ටියනේ. ඇණයකින් සම්බන්ධ කරනකොට ඇණේ ඉවතර ඇදෙන්නනේ හදන්නේ. ඇණේ ඉවතර ඇදෙන්නනේ හදන්නේ. ඇණේ විසින් පෙට්ටිය බිත්තිය පැත්තට තමයි ඇදලා තියෙන්න ඕන. ගුරුත්ව කේන්ද්‍රය මේ වගේ තැනක කියලා හිතමු. මේ හැම එකකින්ම මැදින්නේ පෙන්ලා තියෙන්නේ කොහමද? ගුරුත්ව කේන්ද්‍රය පළහැට බර ක්‍රියාත්මක වෙනවා. මෙතන තියෙන ඇණයක් තියෙනම් ඇණයකින් නම් එල්ල තියෙන්නේ පෙට්ටිය විසින් ඇනේ මෙහාට දෙනවා. ඇනේ විසින් පෙට්ටිය මේ පැත්තට අදින්න ඕන. මේක පල්ලෙහාටත් යනවා නේ. එහෙනම් මේ වගේ පැත්තකට බලය. එතකොට අපි දන්නවා මේ අර
ආනත බල තුනකින් සමතුලිත වෙනකොට ඒවා එකම ලක්ෂයේදී ඡේදන වෙන්නේ නැහැ. මේ වගේ තැනකින් යන විදිහට තමයි p බලය ඇත්තේ. හරිනේ? ඊට පස්සේ කියනවා s කියලා දීලා තියෙන්නේ අනේ මගින් පෙට්ටිය මත බලය. p යනු බිත්තිය මගින් පෙට්ටිය මත බලය. එහෙනම් සංගාමී වෙන්න ඕන නම් බිත්තිය මගින් පෙට්ටිය මත ඇති වෙන බලය මේ ඔස්සේ තිබ්බනම් හරිනේ. බිත්තිය මගින් පෙට්ටිය මත ඇති වෙන බලය. මොකද එතකොට මේ බලය ඕන නම් මෙතනින් විස්ථාපනය කරලා පෙන්වන්න පුළුවන්. විශාලත්වය සමානයි දිශාව එකම නම් අපිට මේ දෛශික මෙතනින් සමාන කරලා පෙන්වන්න පුළුවන්. ඒතර තේරෙනවනේ සංගාමී වෙන එකම ලක්ෂ්‍ය හරහා යනවා. ඒ වගේම අපසාරීත් වෙනවනේ. එහෙනම් ගැලපෙන්නේ මේ විදිහට බල තියෙන අවස්ථාවනේ. ඒ කියන්නේ කියවෙන එකද? හතරවෙනි එකනේ. හතර උත්තරේ එනවා. පැහැදිලි? හදාගන්න. හරි 9 තිරසටාංශක දීකෝණයක් ආනත සුමට තලයක් මත දිග 15 සෙන්ටිමීටර ඒකාකාර බර ලණුවක් කොටසක් ආනත් තලයේ සහ කොටසක් සිරස්ව එල්ලෙන පරිදි සමතුලිතව තබා ඇත. ආනත් තලයේ සහ සිරස්ව එල්ලෙන තන්තු කොටස් වල දිග අතර අනුපාතය යන්නේ මෙන්න. තිරසට අංශක 30ක් ආනත රළු සුමට තලයක්. තිරසට අංශක 30ක් ආනත සුමට තලයක්. මේකේ ඒකාකාර තන්තුවක් කොටසක් ආනත් තලයේ කොටසක් සිරස්ව එල්ලෙන පරිදි සමතුලිතව තියෙනවා. එතකොට අපෙන් අහන්නේ මේ ආනත කොටසේ එල්ලෙන කොටසේ සිරස්ව එල්ලෙන කොටසේ තියෙන තන්තු වල දිගවල අතර අනුපාතය කොච්චරද කියලා. මේක ඒකාකාර තන්තුවන්නේ. මෙන්. ඒතර අපි දන්නවා මෙයාගේ බර තියෙනවා අපි එල්ලෙනකොට W1 කියලා ගමු. මේ සිරස්ව එල්ලෙන ටිකේ බර W2 කියලා හිතමු. එතකොට මේක සිරස්. මෙතන අභිලම්බ ධර්මයක් තියෙනවනේ. මේ වගේ පැත්තට වෙන්න බෑනේ. තලයට ලම්බකුනේ මොකද ඝර්ෂණ බලයක් නැහැ නේ මේකේ සුමට තලය යන්නේ. එතකොට අපි දන්නවා මෙතන 90 නම් මේක 90න් 30ක් අඩු කරන්න ඕන 60යි. ඒ කියන්නේ මෙතන අපව 30යි නේ. ඒතර තේරෙනව නේද මේ බරෙන් පහළට තියෙන සංරචකේ බරෙන් පල්ලෙහාට තියෙන සංරචකේ මේ බරෙන් පල්ලෙහාට තියෙන සංරචකේ මෙයාගේ බරෙන් මේ ආනත තන්තු කොටසේ ආනත තලයේ තියෙන තන්තු කොටසේ බරෙන් W1 sin 30 sin 30 කියන්නේ භාගයනේ. මේ පැත්තට තියෙන. તો අපි දන්නේ මේක සමතලව තියෙනවා නම් මේ පැත්තට අදින බලයයි මේ පැත්තට අදින බලයයි සමාන වෙලා තියෙනවා. ඒ කියන්නේ W1 බෙදීම W1 වරේ භාගය සමාන වෙන්න බෑ W2 නේ. ඒ කියන්නේ තේරෙනව නේද? මෙතන W1 බෙදීම W2 සමානයි මේ දෙක මෙහාට ගෙනාම දෙකට එකයි. ඒ කියන්නේ මේ W1 W2 ගේ බරවල් අතර අනුපාතය දෙකට එකක් වෙන්න ඕන. ඒකාකාර තන්තුවන්නේ. සමාන දිග කොටස් වල සමාන ස්කන්ධනේ තියෙන. ඒ කියන්නේ සමාන බරනේ තියෙන්නේ. එහෙනම් අපි දන්නවා බර අතර අනුපාතය දෙකට එක වෙන්න නම් මෙතන තියෙන දිගයි මේ පැත්තේ දිගයි අතර අනුපාතය දෙකට එක වෙලා තියෙනවානේ. මේ දිග දෙගුණය මේ දිග භාගයක් තිබුණානේ. ඒ කියන්නේ මුළු දිග සෙන්ටිමීටර් 15 දීලා තියෙන්නේ. මේ දිග සෙන්ටිමීටර් 10ක් වෙනවානේ. දිගට සමානුපාතිකයිනේ. ස්කන්ධයනේ ඒකාකාරව නැතුවනේ මේ දිග සෙන්ටිමීටර් 10ක් තියෙනවා මේ දිග සෙන්ටිමීටර් 5ක් තියෙනවා මේ. දෙකට එක අනුපාතය එනව නේද? දෙකට එක අනුපාතය එනවා. සමතුලිත වෙලා තියෙනෝනේ. දෙකට එක අනුපාතික වෙලා සමතුලිත වෙලා තියෙනවා. ඉතින් උත්තරේ එන්න ඕන ආනතලයේ සහ සිරස් එල්ලෙන දෙකට එක. ඒ කියන්නේ දෙක උත්තරේනේ. 9ට දෙක උත්තරේ. හදාගන්න. හරි 10 වෙනි ගාන 60 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ඇසවීම සඳහා පෙන්වා ඇති කප්පේ පද්ධතිය භාවිතා කරයි.
කප්පි සුමට සැහැල්ලු සහ තන්තු අවිතන්‍යයයි සලකා එසීමට ලබා යෙදිය යුතු අවම බලය සොයන්නේ කියලා කියනවා. මේ වගේ තියෙන කප් පද්ධති ඔසවන්න හදන 60 කිලෝග්‍රෑම් ස්කන්ධය. මෙයාගේ ස්කන්ධ තමයි 60 කිලෝග්‍රෑම් වෙන්න ඕනේ එහෙනම්නේ. ඔසවන්න ලබා දිය යුතු අවම බලය යන්නේ. මෙන්න. මේ ලබා දිය යුතු අවම බලය මම කෙප් කියලා හිතන්න. මෙන්න. ඒතර අපි දන්නවා මේ සැහැල්ලු තන්තු අපි දන්නේ සැහැල්ලු තන්තු නම් අපි දන්නවා සලකන තන්තු කොටස සිරස් ඉහළට පහළට යනකොට අත වෙනස් වෙන්නේ නැහැ නේ. හැමතැනම අත සමානයිනේ. මෙතන තියෙන අතතිය F. සුමට කප්පියක් මත යටි අත වෙනස් වෙන්නේ මෙතන. මෙතනත් F. සුමට කප්පිය මැද අතතිය මේ තන්තුවක් යද්දී අතතිය වෙනස් වෙන්නේ F. මෙතන අපිට කියලා තියෙන ඕනේ මේ සුමට තලය මත කප්පේ සුමට සැහැල්ලුයි කියලා කියනවා. කප්පේ මත කිසිම කප්පේ වල ස්කන්ධයක් නැත්නම් සැහැල්ලු නම් අනිවාර්යෙන් එයා මත සම්ප්‍රයුක්ත බල ශුන්‍ය වෙලා තියෙන බෑ සමතුලිත වෙන්නේ නැහැ. බරක් නැත්නම් පල්ලෙහාට FF 2F තියෙනම් උඩහට තන්තු යාතතිය 2F වෙන්නේ. එන්න මේ තන්තු යාතතිය 2F. සුමට කප්පේ මත යද්දී අති වෙනස් වෙන්නේ මෙතනත් 2F. සැහැල්ලු තන්තුගේ ඉහළ පහළට යද්දී අති බල වෙනස් වෙන්නේ හින්දා මෙතනත් 2F. මේ සැහැල්ලු කප්පියන්නේ උඩහට F 2F F4F තියෙනම් පල්ලෙහාටත් අනිවාර්යෙන් 4F වෙන්න ඕනේ. මෙතන 4F තියෙන්න ඕන. මේ 60 කිලෝග්‍රෑම් ස්කන්ධකින්ද බර 600ක් වෙනවා. බර 600 නියුටන් වෙන්න ඕන. මෙයා සමතුලිත වෙන්න නම් උඩහට තියෙන 4F බලය සමාන වෙනවා පල්ලෙහාට තියෙන 600ටනේ. ඒ කියන්නේ F සමානයි 150යි. ඒ කියන්නේ යොදන්න ඕන ආම් බලය 150යි. අඩුම තරම 150 බලයක් යොදලා තියෙන්න ඕනනේ. 150යි 4 වෙනි උත්තරේ. ලේසියි. ගන්න. ඔකට මේකෙදි මේ යුනිට් ඩිවිෂන් එකේදී කරන ගණන් ටිකයි පාස් පේපර් ටිකයි කරනවා නම් ඒ අවමානේ ඩිවිෂන් එකේ යුනිට් ඩිවිෂන් එකේ මේ අපි කරන ගණන් ටිකයි පාස් පේපර් MCQ කරලා ඒ ගණන් ටිකත් හදනවා නම් පාස් පේපර් ගණන් ටිකත් හදනවා නම් ඒ හොඳ يعني සාමාන්‍යයෙන් ගන්න පුළුවන් හොඳ රිසල්ට් එකකට යන්න ප්‍රමාණවත් අනේ අර හොඳ රෑන්ක් එකක් ගන්න ඕන නම් වෙනම අමතර ප්‍රශ්න හදලා ඒ කරන්න ඕන අඩුම තරමේ මේ ටික කරනවා නම් ගොඩ යන්න පුළුවන් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් නේ හොඳ රෑන්ක් එකක් දාන්න මේ හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් يعني D මට්ටමේ රිසල්ට් එකක් ගන්න පුළුවන් ආවම වශයෙන් ඒ කියන්නේ වැඩ කරපු ළමයි මේක කරනවා නම් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් ඒ කියන්නේ තාමත් වැඩ කරපු නැති හරියට වැඩ කරපු නැති ළමයි නම් මේ ටික හරියට ෆලෝ කරනවා නම් ඒ කියන්නේ යුනිට් ඩිවිෂන් එකත් කරලා ඒක ප්‍රශ්න ටිකක් කරලා පාස් පේපර් ගණන් ටිකක් හදනවා නම් හොඳ රිසල්ට් එකකට කියන්නේ B මට්ටමටවත් අඩුම තරම් යන්න පුළුවන් නේ හරි 11 ස්කන්ධය මත 3 නිව්ටන් 5 නිව්ටන් බල දෙකක් යොදන ආකාරයේ රූපය පෙන්වා ඇත එම අවස්ථාවල ස්කන්ධය සමතුලිත කිරීමට යෙදිය යුතු බලය වැඩි වන පිළිවෙලට සකස් වූ විට රූප පහක් නේ තියෙන්නේ රූප පහක් දෙන්නේ මේ වගේ මම කඳින්න මේ බල දෙකේ සම්ප්‍රයුක්ත බලය හොයාගත්තා නම් අදහසක් ගත්තා නම්
සම්ප්‍රයුක්ත බලයට සමාන විශාලත්වයක් තියෙන විරුද්ධ ක්‍රියාරක එකරේ කියන විදිහේ බලයක් දුන්නා නම් සමතුලිත කරගන්න පුළුවන් නේ. මේ බල දෙකේ සම්ප්‍රයුක්තය වැඩි වෙන පිළිවෙල තමයි අපි හොයාගන්න ඕනේ. එයා සමාන බලයක් දෙන්න එපා සමතුලිත කරගන්න. එයා සමාන බලයක් දෙන්න එපා සමතුලිත කරගන්න. අපි දන්නවා මේ දෛශික දෙකක සම්ප්‍රයුක්තයේ තියෙන අගය පරාස වෙන්නේ දෛශික දෙකේ විශාලත්වවල එකතු වේ යන්ත්‍රය අතර පරාසය තමයි දෛශික දෙකේ අර අවමාගය ලැබෙන්නේ විරුද්ධ පැතිවල තියෙද්දි. එතකොටනේ අන්තරය ගන්න වෙන්නේ. ඒ කියන්නේ අතර මේකේ සම්ප්‍රයුක්තය ඉන්නේ 5න් 3 අඩු කරාම 2යි. ඒක තමයි අඩුම එක. උපරිම කියන්නේ එකම පැත්තට තියෙද්දි මොකද එක පැත්තට තියෙද්දි තමයි දෛශික එකතු කරන්න වෙන්නේ. 3යි 5යි දීපොත් මේකේ සම්පූර්ණ කියන්නේ 8යි. ඒක තමයි උපරිම එක වෙන්නේ. කියන්නේ දෛශික දෙක අතර කෝණය දෛශික දෙක අතර කෝණය කියලා කියන්නේ එකම ලක්ෂයෙන් පිට වෙන හෝ එකම ලක්ෂයට පැමිණෙන විදිහට නිරූපණය කරාම ඒ අතර කෝණයනේ දෛශික අතර කෝණය කියන්නේ කෝණය වැඩි වෙනකොට අපි දන්නවා දෛශික වල සම්ප්‍රයුක්තය අඩු වෙනවා කෝණය අඩු වෙනකොට සම්ප්‍රයුක්ත විශාලත්වය එන්න වැඩි වෙනවා එහෙනම් මේකෙදි මේට අමතරව වැඩි කෝණය තියෙන්නේ මේක තමයි ඊට පස්සේ එන්න ඕන මේ රූපතල ටිකනේ අපිට දීලා තියෙන්නේ AB C D E කියලා එතන එක සැරේම ලියමු ඒක සැරේම ලියා ගන්න පුළුවන් ABCD D කියලා දීලා තියෙනවනේ. අඩුම එකන්නේ මේ අවස්ථාවට. ඒ වෙලාවදී ලැබෙන සම්ප්‍රයුක්තයට මේ වෙලාවදී ලැබෙන සම්ප්‍රයුක්ත දෙකයි නම් සමතුලිත කරගන්න මේ දෙකට සමාන සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය කරන්න ඕන. මේ බල දෙකේ සම්ප්‍රයුක්තයට සමාන විශාලත්වයක් තියෙන දිශාවෙන් ප්‍රතිරෝධ බලයක් අනිත් චෙදුවන හරිනේ. මේ දැන් මේ වෙලාවදී සම්ප්‍රයුක්ත අඩු හින්දා යොදන්න ඕන බලෙත් අඩු අවස්ථාව ඒක. ඊට පස්සේ අවස්ථාව E නේ. E ඊට පස්සේ අවස්ථාව B ඊට පස්සේ වැඩි වෙන්න ඕන C වැඩිම එක වෙන්නේ D මෙන් සම්ප්‍රයුක්ත බලය 8යි නම් හරියටම 8ට සමාන බලයක් ඊට විරුද්ධ පැත්තට යෙදුවනම් හරිනේ නේ 8 සමාන බලයක් ඊට විරුද්ධ පැත්තට ක්‍රියාරේඛ ඒකරේඛ වෙන පරිදි යෙදුවන සමතුලිත කරගන්න පුළුවන් නේ පැහැදිලි වැඩි වෙන පිළිවෙල වෙන්නේ ඕකනේ හදාගන්න අර ඔකටින්ගෙත් මේ ඕලෙල් ලියනයි මල්ලිල්ල නංගි ලියනවා නම් අඳුරන ඉන්නවා නම් අර පේපර් එක මම හදලා දැම්මේ භෞතික විද්‍යාව කොටසෙන් විතරයි. විද්‍යාවේ භෞතික විද්‍යාව කොටසෙන් අහු වෙන පොඩ සරල ප්‍රශ්න ටිකක් දාලා තියෙනවා. මේ ඒ ටික කරන්න ගෙනන්න මරෙන් හෙට මේ ඕන් Zoom වලින් මම සාකච්ඡා කරනවා. ඒකම ඉතින් ඒක වීඩියෝ එක YouTube එකට දානවා. එතකොට ඒක බලන්න පුළුවන්. විද්‍යා පේපර් ලියන කලින් බැලුවා නම් භෞතික විද්‍යාව කොටස අදහසක් කරගන්න පුළුවන්. ඔය මාර කොටස් තියෙන්නේ. ගණන් නෑ ඔගේ මම concept ටික දාලා තියෙන්නේ. එහෙනම් ඒ ටික මතක් කරගන්න පුළුවන්. එහෙනම් අවශ්‍යයි නෝනම් බලන්න ගන්න එක. හරි 12 වෙනි ගාන බලමු. ආබාධයකට ලක් වූ කකුලක් පෙන්වා ඇති පරිදි සුමට කප්පි හා අවිතන්න තන්තු භාවිතා කර භාරයකට සම්බන්ධ කර කකුල ඇදීමට ලක් කර ඇත. මේකට කකුල ඇදෙන ආතතිය සොයන්න. එහෙමද තියෙන්නේ? මේ කප්පියක් තියෙනවා. එතන කප්පියක් තියෙනවා. පහ කිලෝග්‍රෑම් ස්කන්ධයෙන් තියෙන්නේ. මේ අනන්ත කොටේ අංශක 60යි කියලා දීලා තියෙනවා.
මේ අන්තකෝණය අංශක 60 කියලා පෙන්වලා තියෙනවා. 60 හරි. මේකේ බල ටික මාක් කරගෙන ගියොත් මෙයාගේ බර වෙනවා 5 කිලෝග්‍රෑම් කියන්නේ 50 නිව්ටන් නේ. 50 නිව්ටන්. තන්තුවේ ආතතිය බල දෙකකින් සමතුලිතවන වෙලා තියෙන මේ ස්කන්ධය. එන් තන්තුවේ ආතතිය වෙන්න ඕන 50 නිව්ටන්. ඒ ආතතියෙන් තමයි මෙතන තියෙන්නත් ඕන. සුමට කප්පියෙන් යනකොට ආති බල වෙනස් වෙන මෙතන T. එතන මෙතන T වෙන්නේ. සුමට කප්පියෙන් යනකොට ආති බල වෙනස් වෙන්නේ මෙතන T. ඒක තේරෙන්න ඕන මේකෙන් සංරචකය මේ පැත්තට තියෙනවා T cos 60. T cos 60 කියන්නේ භාගය. එතකොට තේරෙනවා මේ කකුල මෙහාට ඇදෙන්නේ T තුයි T බෙදීම දෙක එකතුවක් නේ. එනේ මේ මෙහාට ඇදෙන බලය වෙන්නේ මේ මෙහාට ඇදෙන බලය වෙන්නේ T ධන T බෙදීම දෙක. T ධන T බෙදීම දෙක. T කියන්නේ අපි දන්නවනේ 50 කියලා. 50 බෙදීම දෙක කියන්නේ 25. 50 25 කියන්නේ 75 නේ. නිව්ටන් 75ක බලයකින් තමයි කකුල ඇදෙන්නේ නේ. කකුල ඇදෙන අතේ බලය වෙන්නේ නිව්ටන් 75. ඒ ලේසියෙන් හදාගන්න පුළුවන්. සුරු කරගන්න. ඔය ක්ලාස් එක තියෙන දිගටම බ්‍රහස්පති තමයි. අර කලින් විදිහට තියෙනවා මේ බ්‍රහස්පති ලයිව් එක යනවා. රීප්ලේ එකක් දානවා සිකුරාදා. හෙට නම් රීප්ලේ එක දාන්න වෙන්නේ අර හෙට තමයි අර ඔලෙල් වැඩේ කරන්නේ. ඒකෙන්ද මම මේකේ YouTube වෙනම ප්‍රයිවට් වීඩියෝ එක විදිහට දාලා ඒකේ ලින්ක් එක එවන්නම් නේ. කකුල ඇදෙන බලය නැහනේ. කකුලේ ආතති බලය. මෙතනදි වෙන්නේ කකුල ඔසවගෙන ඉන්නනේ බලන්නේ. ඇදෙන්නේ මෙතන තියෙන බලය නිසානේ. කකුල ඇදෙන්නේ මෙතනින් බලය. මේ බලෙන් කරන්නේ කකුල ඇදීමක් නෙවෙයි කකුල එල්ලගෙන සිටීමන්නේ. කකුල ඇදෙන්න බලන්නේ මේ ආතති බලයනේ. මෙතනින් එන බලය. මේක 13 වෙනි ප්‍රශ්නේ. මේකේ තියෙන්නේ ඒකාකාර කම්බි කොටස් හතරකින් පෙන්වා ඇති හැටි සාදා ඇත. ඒ ගුරුත්ව කේන්ද්‍රයේ පිටින් විය හැකි කියන්නේ සමාන ස්කන්ධ. මේ සමාන ස්කන්ධෙට තියෙන්නේ. අපි මෙහෙම කරමු. මේ කම්බි කොටසේ ගුරුත්ව කේන්ද්‍රය හරි මැදට තියෙන්නේ. මේ කම්බි කොටසේ ගුරුත්ව කේන්ද්‍රය හරි මැදට තියෙන්නේ. ඒකාකාර කම්බිනේ. මෙයාගේ හරි මැද, මෙයාගේ හරි මැද. මේ සමාන ස්කන්ධෙට තියෙන්නේ. මේ M කියලා ගමු. ඒ කම්බික බැලක ස්කන්ධය. ඒකට මේ දෙන්නේගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මේ දෙන්නේ යකන රේඛාවේ හරි මැද. මෙතන. මුළු ස්කන්ධය දෙකයිම්නේ. මේ දෙන්නේගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මේ දෙන්නේ යකන රේඛාව හරි මැද. මේ මුළු ස්කන්ධය දෙකයිම්නේ. එතකොට මේ දෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මේ දෙන්නේ යකන රේඛාවේ. ලක්ෂ්‍ය ස්කන්ධනේ යකන රේඛාව හරි මැද සමාන ස්කන්ධ වෙනවනේ. එතන මේ වගේ තැනක් වෙනවනේ. ගුරුත්ව කේන්ද්‍රය වෙන්නේ මේ වගේ තැනක් වෙනවා. ගැලපෙන්නේ C වගේ ලක්ෂණනේ. C තමයි ගැලපෙන්නේ. C සරල අදහසක් කන්නේ. C වගේ ලක්ෂයක් ගැලපෙනෝනේ. සමාන ස්කන්ධ වුණොත් ඒ ස්කන්ධය යකන රේඛාවේ හරි මැද තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඉතින් ඒ තරම් ලේසි. හරි. ඊට පස්සේ 14 වෙනි ගාන. තිරස් මේසය මත තබා ඇති තන්තුවක් සම්බන්ධ කර ඇති ස්කන්ධයක ඇතිවන බල කිහිපයක් රූපී වෙන්න ඇත.
එවෙන් ක්‍රියා ප්‍රතික්‍රියා යුගල් වනුයේ කියලා අහලා තියෙනවා. මෙහෙම පෙන්නලා තියෙන්නේ. එන එක ස්කන්ධයක් තියෙනවා. අට තන්තුවකින් සම්බන්ධ කරලා තියෙන තවත් ස්කන්ධයක්. මේක තිරස් මේසයන් මම තමයි තියලා තියෙන්නේ. මෙතන බලය පෙන්නලා තියෙන්නේ මේ පෙන්නලා තියෙන ආති බල දෙකනේ. ආති බල දෙක කියන්නේ මේ හැමතිස්සෙම වස්තු මත බල. මේ තන්තුවෙන් වස්තු මත බල. මේ ඈත් කළඟ තන්තුව මගින් වස්තු මත ඇති කරන බලය තමයි මේ පෙන්නලා තියෙන්නේ. ප්‍රතික්‍රියාව වස්තු මගින් තන්තුව මෙහාට අදිනවා. මේක රතු පාටින් පෙන්නන්න. මේකේ ප්‍රතික්‍රියාව මේක 3 ඩෑෂ් කියලා දාන්න. මෙතන මේ තන්තුව විසින් වස්තු මත බලය. ප්‍රතික්‍රියාව වස්තු විසින් තන්තුව මත බලය මේ පැත්තට එන්නේ. 4 ඩෑෂ් කියලා දාන්න. එතකොට 3 4 කියන්නේ ක්‍රියා ප්‍රතික්‍රියා නෙමෙයි. ඒ ක්‍රියා ප්‍රතික්‍රියා නෙමෙයි. ඊට පස්සේ මෙතන පෙන්නලා තියෙනවා බරනේ. බර නෙමෙයි. මෙයා විසින් මේසේ මත ඇති කරන අභිලම්බ තෙරපම ප්‍රතික්‍රියාව අභිලම්බ තෙරපම ඒ කියන්නේ මේසේ මගින් ස්කන්ධය මත ඇති කරන එක මේකනේ. මේක 1 2 කියලානේ පෙන්නලා තියෙන්නේ. ඒක හරි. ක්‍රියා ප්‍රතික්‍රියා යුගලක් තමයි. ඒක හරි. 1 2 නම් ක්‍රියා ප්‍රතික්‍රියා යුගලක් තමයි. ඒක හරි. ඊට පස්සේ මෙයාගේ බර පෙන්නලා තියෙනෝනේ. මෙයාගේ බර ගුරුත්ව කේන්ද්‍රයෙන් පල්ලෙහාට 6 බලය පෙන්නලා තියෙන්නේ. ඒකේ ප්‍රතික්‍රියාව තියෙන පෘථිවි කේන්ද්‍රයෙන් බරේ ප්‍රතික්‍රියාව තියෙන පෘථිවි කේන්ද්‍රය. මේ අනිත් පෙන්නලා තියෙන්නේ අපහ අභිලම්බ තෙරපෝනේ. ඒකේ අභිලම්බ තෙරපෝනේ ප්‍රතික්‍රියාව තියෙන්නේ වස්තු මගින් තලයේ තෙරපන්න ඕන පල්ලෙහාට. මේක මේ වගේනේ. අභිලම්බ තෙරපෝ ප්‍රතික්‍රියාව තියෙන්නේ පල්ලෙහාට මේ පහඩෑෂ් මේ විදිහට තියෙනවා. වස්තු මගින් තලයේ පල්ලෙහාට තෙරපලා තියෙනවා. ඉතින් මේකේ ක්‍රියා ප්‍රතික්‍රියා යුගලක් විදිහට තියෙන්නේ 1 2 විතරයිනේ. 1 2 විතරයි. 1 2 විතරයි. 14ට උත්තරේ 1. 14ට උත්තරේ 1. හරිද? ඊට පස්සේ 15 නේ. 15 වෙනි ගාන බලන්න. 15 වෙනි ගානේ තියෙන්නේ ඒකතල 2 නිව්ටන් 5 නිව්ටන් 6 නිව්ටන් බල තුනක සම්ප්‍රයුක්ත විශාලත්වය R පවතින අග්‍ය පරාසය වර්ණය කියලා අහලා තියෙනවා. බල තුනක් දීලා තියෙනවා 2 නිව්ටන් 5 නිව්ටන් 6 නිව්ටන් බල තුනක් දීලා තියෙනවා. අපි දන්නවා බල දෙකක සම්ප්‍රයුක්තය නම් තියෙන්නේ බල දෙකේ අන්තරයයි විශාලත්වය වැඩි බලය මම P කියලා හිතුවේ. අන්තරයට සමාන හෝ වැඩි නැත්නම් එකතුවට සමාන හෝ කුඩයිනේ. මේකනේ බල දෙකක සම්ප්‍රයුක්තයේ විශාලත්වයේ තියෙන පරාසය. මේක බල තුනක් නේ. අපි මේ ඕනම බල දෙකක් සලකමු. මම මේ දෙක සලකන්න. එතන මෙයාගේ සම්ප්‍රයුක්ත තියෙන අන්තරය වෙන්නේ 1යි. එකට සමාන හෝ විශාලයි. එකතු වෙන්නේ 11යි. 11ට සමාන හෝ කුඩයි. එතකොට තේරෙනවා මේකෙන් 2 නිව්ටන් හදාන්න පුළුවන් නේ. ඒ කියන්නේ මෙයාට සමාන බලයක් හදාගන්න පුළුවන්. විරුද්ධ පැත්ත වුණොත් සම්ප්‍රයුක්ත ශුන්‍ය වෙනවනේ. ඒ කියන්නේ මේ තුන් දෙනාම සැලකුවොත් සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න පුළුවන්. මොකද මේ බල දෙකෙන් හදන්න පුළුවන් මේ ඉතුරු බලයේ විශාලත්වයට සමාන අගයනේ. ඒක දිශාව ප්‍රතිවිරුද්ධ වුණොත් සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වෙනවා. ඒක හරි. ඒක තමයි ඉතින් එහෙනම් අඩුම අගය. වැඩිම අගය වෙන්නේ බල තුන එක පැත්තට තිබුණා එකතුව ගන්න වෙන්නේ. ඒ කියන්නේ 5යි 6යි දෙක එකතුව. ඒ කියන්නේ 7යි 6යි එකතුව. 7යි 6 කියන්නේ 13 නේ. ඉතින් මේකේ ගන්න පුළුවන් විශාලත්වය වෙන්නේ බිඳුවට සමාන හෝ විශාලයි R කුඩා හෝ සමානයි 13 නේ. 13 පහ උත්තරේනේ. හරිද? හරිනේ? සරල ප්‍රශ්නේ වහන්නේ. අනිවාර්යෙන් පාස් පේපර් ප්‍රශ්නත් කරන්න මේක කළා නැත්නම් අනිවාර්යෙන් කරන්න ඕනේ. හරි. 16. ඔහිදී සෝඩ විවර්තනය කරන ලද ස්කන්ධය 12යි 2 කිලෝග්‍රෑම් නේ. ස්කන්ධය 2 කිලෝග්‍රෑම් වූ ඒකාකාර දණ්ඩ සුමට කප්පයක් හා බර සුමට තතයක් තන්තුව සුමට කප්පයක් හා සැහැල්ලු තන්තුවක් මගින් ස්කන්ධය 10 කිලෝග්‍රෑම් වන ඒකාකාර ගෝලයක ගෝලාකාර ස්කන්ධය සමතුලිතව පවත්වා ගනිලු. මේ තන්තුවේ ආතතිය අහන්න මේ මෙතන සුමට විවර්තනය කරලා තියෙන්නේ. මේ ගෝලයාකාර ස්කන්ධය තියෙනවා මේ හරිය මැදින් තියලා තියෙන්නේ. හරියට මේ දුරවල් දීලා තියෙනවා අපිට සෙන්ටිමීටර් 10යි. සෙන්ටිමීටර් 10 කියලා. සෙන්ටිමීටර් 10යි මේ දුරත් සෙන්ටිමීටර් 10යි.
හරි මෙතන සුමට කප්පියක් තියෙන්නේ කප්පිය මේ මේ දින තියෙන්නේ මේ හරි ඒකාකාර දණ්ඩක්නේ ඒකාකාර දණ්ඩේ හරි මැදි ගුරුත්ව කෙන්ට තියෙන්නේ අගේ බර 2 කිලෝග්‍රෑම් කියන්නේ බර වෙන්න ඕන ස්කන්ධ 2 කිලෝග්‍රෑම් කියලා කියන්නේ බර වෙන්න ඕන 20 නිව්ටන් ඊට පස්සේ මේ ගෝලයේ බරක් තියෙනෝනේ ඒසෙමනේ ගෝලයේ බර 10 කිලෝග්‍රෑම් ස්කන්ධයක 10 කිලෝග්‍රෑම් මෙයාගේ බර තියෙනෝනේ ඒ ඔස්සේමයි මෙයාගේ බල 10 කිලෝග්‍රෑම් ගෙට 100 නිව්ටන් වෙන්න ඕනේ 100 නිව්ටන් හරි අතන අභිලම්බ තෙරපුමක් ඇති මේ බල මේ තන්තේ අතේ තියෙනෝනේ T කියලා ගමු සුමට කප්පේ මත තියෙද්දි අත බල වෙනස් වෙන්නේ මෙතන T මේ බල තියෙන උඩහට ඉඳ තේරෙන්න ඕනේ මෙතන බලය තියෙන ඕනේ ඉතින් උඩහට හෝ පල්ලෙහාට දන්නේ හරියටම පැත්ත උඩහට පල්ලෙහාට කියලා දන්නේ ඒක R කියලා මාක් කරගමු අපිට පුළුවන් නේද මුළු පද්‍ය මොකද මේ දෙන්න වෙන වෙනම සලකද්දී මේ ගෝලයේ විසින් දණ්ඩ මත බලයක් ඇති වෙනවා ගෝලයේ විසින් දණ්ඩ මත බලයක් තෙරපුම් බලයක් ඇති වෙනෝනේ ගෝලයේ දණ්ඩ ස්පර්ශ වෙලා තියෙන්නේ ගෝලයේ විසින් දණ්ඩ මත පල්ලෙහාට බලයක් තියෙනවා ප්‍රතික්‍රියාව දණ්ඩ විසින් ගෝලයේ මත බලයක් තියෙනවා මම මේ දෙන්නම සැලකුවොත් තේරෙනවා මේ ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි දෙක කැපිලා යනෝනේ මම මේ දෙන්නම සැලකලා Q ලක්ෂයට ගුණ ශූන්‍ය කරන්න Qට ගුණ ශූන්‍ය කරන්න ගුණ ශූන්‍ය කිරීම මුළු දෙන්නම සලකලු ගෝලයේ දණ්ඩයි දෙන්නම සලකලා Q ලක්ෂයට ගුණ ශූන්‍ය කරන්න මෙන්න Q ලක්ෂයට ගුණ ශූන්‍ය කරාම අපි දන්නවා Q ලක්ෂයට ගුණ ගන්නදී R ගෙන් ගුණයක් ඇති වෙන්නේ නැහැ නේ R ඩෑෂ් කියලා දානවා R ඩෑෂ් ගෙන් ගුණයක් ඇති වෙන්නේ නැහැ නේ මේ R සමාන විශාල දිශා ප්‍රතිවිරුද්ධයි ක්‍රියාරගය ක්‍රියා දෙන්නක් කැපිලා යනෝනේ ඉතුරු වෙන්නේ මේ T මම රවුම් කරන්න මේ T තියෙනවා මෙයාගේ බර තියෙනවා ඕ ටික විතරයි ඉතුරු වෙන්නේ එහෙනම් මෙතන තන්තු යාතේ තින් ඇතිගෙන ගුණය මම සලකන පැත්තට T වාරයක් ලම්බක දුර 10යි T වාරයක් ලම්බක දුර 10යි මම සෙන්ටිමීටර අගමේ ආදේශ කරන්නේ සේනම රාශිය එක විදියට ආදේශ කරාම ඒක කැපිලා යනවා ඒක කරන්න අවශ්‍ය නැහැ මෙයාගේ ඇතිකන ගුණය T වාරයක් ලම්බක දුර 20යි මම සලකන පැත්තට මෙහෙම දන්නේ T වාරයක් 20යි මේ සමාන වෙන්න ඕන නැත්නම් විරුද්ධ පැත්තට හින්දා ඍණාගයක් කියලා දාමු ඍණ 100යි 20යි 120ක් තියෙනෝනේ අපි සම්ප්‍රයුක්තයෙන් මේක සැරේ සලකමු 120යි ලම්බක දුර 10යි නේ 120යි ලම්බක දුර 10යි සමානයි ශූන්‍ය වෙන්නේ ඕන සේරම අගයන් සෙන්ටිමීටර දුරවල ආදේශ කරේ ඒ හින්දා දුරවල ටික කැපිලා යනවානේ මෙතන 20යි වාරයක් T 10යි වාරයක් T 20යි T කියන්නේ 30යි T සමාන වෙනවා 120 මේ ඍණ පදයන්නේ අනිත් පැත්තට ගෙන යනවා 120 වැඩි කිරීම 10ට මේ බිඳුව කැපිලා යනවා T හොයා ගන්න පුළුවන් 120 බෙදීම 3යි 40නේ 40 නිව්ටන් ලේසියෙන් හොයා ගන්න පුළුවන් තන්තු යාතතිය 40ක් වෙන්න ඕනනේ තන්තු යාතය 40 නිව්ටන් දර්ශන ගණන හදාගන්න හරි 17 එකක් නේ 17
ආත ස්කන්ධය ස්කන්ධය 400 කිලෝග්‍රෑම් වූ දිග 20 මීටර වන ඒකාකාර ලෝහ පටයක් දොඹකරයක් ආධාරයෙන් ඔසවාගෙන සිටි. පෙන්ව ඇති අවස්ථාවේ ලෝහ පටය හා දොඹකරය සම්බන්ධ කර ඇති රැහැනේ ආතතිය කොපමණ වේද? මේ ඒකේ තියෙන මේ වගේ සම්බන්ධයන්නේ. ලෝහ බටයක් ඒකාකාර ලෝහ බටය ලෝහ බට ස්කන්ධේ 400 කිලෝග්‍රෑම්. මේක බර වෙන්න ඕන 4000 නිව්ටන්. එහාට මෙන්න මේකේ මේසෙත් එක්ක ආනත කෝණය මම කෝ මාක් කරගන්න මේක තියෙනවනේ. මේක හදලා තියෙන්නේ. අංශක 30යි. මෙතන තියෙනවා තන්තු යාතේ තියෙන කොම තන්තුවෙන් ඔස්සේ ඉවතර තන්තු යාතතිය මේ කෝණේ දීලා තියෙනවා අංශක 60යි. මේ දිග තමයි මීටර් 20 කිලෝ දීලා තියෙන්නේ. මීටර් 20 කිලෝ දීලා තියෙන්නේ. ඒක ආකාරයෙන් හින්දා මේ ගුරුත්වකෙන්ට තියෙන්නේ හරියම තමයි. ඔය දෙන බල ටික තියෙන්නේ. අපෙන් අහන්නේ තන්තු මේ සම්බන්ධ කරලා තියෙන රැහැනේ ආතතිය කොච්චරද කියලා. හරි? මේ මම මේක කරන්න මේ පොළවේ ගැටලා තියෙන ස්ථානයෙන් ඝර්ෂණ බලය තියෙන්න පුළුවන්. අභිලම්බතර යම් දිශාවට තිය ඇතිනේ. අභිලම්බ නිකන් දෙකම අක්‍රම ඕන. අභිලම්බතරමක් ඇති. මේක නේ මෙහාට ඇදෙන හින්දා ඝර්ෂණ බලයත් උන් මේ පැත්තටනේ. මෙන්න ওই දෙකම ඇතිනේ. මට මේ ලක්ෂයට ගුණ ගන්න පුළුවන්. පොළවේ ස්පර්ශනේ ඒ ලක්ෂයට ගුණ ගමු. සමතුලිත නම් අපි දන්නවා සලකන ඕනම ලක්ෂයකට ගුණ ශුන්‍යයි. ඒවට ගුණ ශුන්‍ය කරමු. ඒවට ගුණ ශුන්‍ය කරද්දි මෙන්න ඒවට මම මේ පැත්තට තියෙන ගුණ ශුන්‍ය කරන්න. ඒවට මේ බලෙන් ඇතිගෙන ගුණ ඉස්සරකුත් මේකනේ ලම්බක දුර වෙන්නේ. එතකොට එන්න ඕන 10යි cos 30නේ. 4000 වැඩි කිරීම 10යි cos 30. cos 30 කියන්නේ මූලතන බෙදීම 2යි. ඔන්න. තන්තුවේ අති බලයෙන් සලකද්දී ඕන කෙලින්ම ආති බලය මෙහෙම දික් කරගත්තොත් මේ කෝණය 60යි කියන්නේ මෙතන කෝණයත් 60යිනේ. මේ කෝණය 60යිනේ. මෙතන කෝණය අපිට 30 කියලා දීලා තියෙනවනේ. එතන මේ සම්පූර්ණ කෝණය 60 වෙන්න නම් සම්පූර්ණ කෝණය 60ක් වෙන්න නම් මේ කෝණය අංශක 30යි මේ කෝණය අංශක 30 වෙන්න ඕනේ. සම්පූර්ණ කෝණය 60ක් වෙන්න ඕනේ ඒකට. මොකද මේ කෝණය 30යි නම් මෙතන කෝණයක් 30 වෙන්න ඕනේ. ඒකාන්තර කෝණ වෙන්න ඕනේ. මෙයා තියෙනම් මේ කෝණය 30යි. සෝරි මේ කෝණය තියෙනම් මේ කෝණය 30යි. ඒකාන්තර කෝණනේ. මෙයා තියෙනම් මෙයා 30යි. සම්පූර්ණ කෝණය 60ක් වෙන්න ඕනේ ඉඳ ප්‍රතිමුඛ කෝණනේ 60ක් වෙන්න ඕනේ ඉඳ මෙතන තියෙනම් මෙතන තියෙන්න ඕනේ 30නේ. එහෙනම් අපිට මේ ලම්බක දුර 20 මේ දුර 20යි කියලා දන්නවනේ. ලම්බක දුර හොයාගන්න පුළුවන් නේ. ලම්බක දුර හොයාගන්න පුළුවන්. මෙතන ඉඳන් ලම්බක දුර වෙන්නේ මේ දිග. මේ දිග ලම්බක දුර වෙන්නේ. එන 20යි sin 30ක් නේ. 20යි sin 30. sin 30 කියන්නේ භාගයයි. sin 30 භාගයයි. ඒ කියන්නේ 10ක් නේ. ලම්බක දුර වෙන්නේ 10ක්. එහෙනම් ඒක විරුද්ධ පැත්තට තියෙන කෝණය t වාරයක් 10. සමාන බිඳුවයිනේ. මෙතන අපිට ලේසියෙන් t හොයන්න පුළුවන් නේද? මේ 10 බිඳුවට මේ බිඳුවක් කැපලා යනවා. 4000 දෙකෙන් බෙදුනම 2000. 2000. 2000යි මූල 3යිනේ. රෙන් t මෙහාට ගෙනිච්චම දාන t වෙනවා. t සමානයි 2000යි මූල 3 නිව්ටන්. ඔන්න ලේසියෙන් හොයන්න පුළුවන් නේ. මෙතන බල විභේදනය කරගත්තොත් ඒ දෙන්නකින් ඇති වෙන ගුණ සලකන්න වෙනවානේ. මේ සිරස් සංරචකන ගුණයක් ඇති වෙනවා මේ ලක්ෂ්‍ය වටා. තිරස් සංරචකන ගුණයක් ඇති වෙනවා. ඒ දෙකම හොයලා ඒත් පුළුවන් දේ හදන්න. මේදී ලේසි තින්නේ. හදාගන්න මේක. හරි ඊට පස්සේ අපිට දෙන්නේ 18 වෙනි ගාන.
හරි 18 වෙනි ගාන තියෙන්නේ මේ විදිහට මේ ආන්ත වෙලා තියෙන්නේ මේක මේ තලය මත AP පෘෂ්ඨයේ ස්පර්ශ වෙන විදිහට මේ තියෙන A මේ තියෙන B AB පෘෂ්ඨ ස්පර්ශ වෙන විදිහට එකතු කරන්න ඕන ජල ස්කන්ධනේ යන්නේ. එතකොට අපි දන්නවා මේ ලක්ෂ වට තමයි කරකවන්න හදන්නේ. දැන් මේක ජලයේ දැම්මයි පස්සේ මේ වගේ හැඩයන්නේ දෙන්න ඕන. මෙන්න මේ විදිහනේ. මේ B ලක්ෂය මේ ලක්ෂය. එතකොට මේ B ලක්ෂය වටානේ කරකවන්නේ. එතන මේ යන්ත්‍රයෙන් තමයි ස්පර්ශ වෙන්නේ. එතකොට තාම අභිලම්බ තෙරපුම් තියෙන්න ඕන B ලක්ෂයෙන්. හොඳයි B වටා යන්ත්‍රයෙන් පෙරලා තමයි මෙහාට එන්න ඕන. මේකට ජලය දාද්දී B වටා පෙරලා තමයි වෙන්නේ. මේ අවම ජල ස්කන්ධය දැම්ම පස්සේ යන්ත්‍රයෙන් තාම ස්පර්ශ වෙලා තියෙන්නේ. මේ හැරේ තාම ස්පර්ශ වෙලා නෑ වගේ. යන්ත්‍රයෙන් ස්පර්ශ වෙලා ගියා. යන්ත්‍රයෙන් ස්පර්ශ වෙනකොට අපි දන්නවා පෘෂ්ඨ දෙකක් ස්පර්ශ වෙද්දී යන්ත්‍රයෙන් අභිලම්බ තෙරපුම ශුන්‍ය වෙන්න ඕන. B වටා තමයි මේ කරකැවීම තියෙන්නේ. එහෙනම් B හරහා තමයි අභිලම්බ තෙරපුම තියෙන්න ඕන. දැන් මේක අභිලම්බ තෙරපුම මාක් කරන්නේ B හරහා යන විදිහට නේ. B හරහා යන විදිහට තමයි අභිලම්බ තෙරපුම මාක් කරන්නේ. මේ. ඒතර මේකේ බර මාක් කරොත් මේකේ ජලය දාලා තියෙනෝනේ. සිලින්ඩර් ස්කන්ධයකුත් තියෙනවා. අපිට දීලා තියෙනවා ස්කන්ධ 210 ඔව් ස්කන්ධය 210නේ. ඒතර සිලින්ඩර් ස්කන්ධේ ගුරුත්වයෙන් තියෙන මේ සම්මිත කක්ෂයන්නේ. සිලින්ඩර් ස්කන්ධේ තියෙනෙත් මේ ඔස්සේ 210යි. දාන ජල ස්කන්ධේ තියෙනෙත් මේ ඔස්සේමනේ. ඒකත් මම මාක් කරන්න සිම්පල් එක. මම මේකේ කෙලින්ම ග්‍රෑම් ස්කන්ධය තමයි බර වශයෙන් මාක් කරේ. ගුරුත්වයෙන් වැඩි කරන්න ගියේ නෑ. මොකද ගුණ ගණිතී එකම විදියට අගයන් ආදේශ කරද්දී රාශිය ආදේශ කරද්දී අවුලක් වෙන්නේ නෑනේ. කැපිලා යනෝනේ. මම ඉතින් කෙලින්ම ස්කන්ධ ආදේශ කරන්න ග්‍රෑම් ස්කන්ධය. මේක ඊට පස්සේ මීටර් ස්කන්ධය අපිට දීලා තියෙනවා 200 නේ. 200. මීටර් ස්කන්ධය දීලා තියෙනවා 200 නේ. ග්‍රෑම් වගේනේ මම කෙලින්ම ඒක තමයි බර වශයෙන් දැම්මේ. ගුරුත්ව ජතයෙන් වැඩි කරන්න කිලෝ කරන්න ගියේ නෑ හන්නේ. අපිට දුරවල් දීලා තියෙනවා දිග 24ක් වන මීටරනේ. ඉතින් මේ දුර 12යි වෙන්නේ එතකොට. සිලින්ඩරේ අරය 10ක් නේ. ඒතර මේ දුර 10ක් වෙනවා. දැන් අපිට පුළුවන් නේද මේ B ලක්ෂයට අගුණ ගන්න? B ලක්ෂයට අගුණ ගමු. අපි දන්නවා සමතලිත නම් B ලක්ෂයට ඕනම ලක්ෂයකට අගුණ ශුන්‍ය වෙන්න එපා. එහෙනම් මේකේ B ලක්ෂයට අගුණ ශුන්‍ය කරමු. මේ අගුණ සලකන මේ පැත්තට මේ B වට මේ පැත්තට තියෙන ගුණ ශුන්‍ය කරන්න. එතකොට මේ මිටි බරෙන් ගුණයක් ඇතිවෙනවා 200 වාරයක්. ලම්බක දුර 12යි. ඍණ විරුද්ධ පැත්තට මේ සිලින්ඩරේ බරයි දාපු ජලයේ බරයි 210 ධන m 210 ධන m ප්‍රමාණයක් තියෙනවා. ලම්බක දුර වෙන්නේ 10යි. විරුද්ධ පැත්තට හින්දා තමයි ඍණ ගුණය ගත්තේ. මම සලකන පැත්තට තියෙන ගුණ ධනයි විරුද්ධව තියෙන ගුණ ඍණ. සම්ප්‍රයුක්ත ගුණ ශුන්‍ය වෙන්න නේ. සමානයි බිඳුවනේ. සමානයි බිඳුව. මෙතනින් අපිට හොයන්න පුළුවන් නේද? බිඳුවක් කැපිලා එනවා. එතකොට එනවා 210යි ධන m මේ පදේ මෙහාට ගෙනිච්චා. මෙතන වෙන්නේ 20 වාරයක් 12. 120 දෙක වැඩි කරාම 240 යන්නේ. 240. එතන සිම්පල් m හොයන්න පුළුවන් 240න් 210ක් අඩු නම් 30 නේ. ග්‍රෑම් වලින්නේ මං ආදේශ කරේ සේරම. ඉතින් මේකේ සිම්පල් m ස්කන්ධල පිළ තියෙන ග්‍රෑම් වලින් ලේසිය දාන්නේ. ග්‍රෑම් 30යි. අඩුම තරමේ ග්‍රෑම් 30 ස්කන්ධයක් දාන්න වෙනවනේ. අඩුම තරමේ ග්‍රෑම් 30 ස්කන්ධයක් දාන්න වෙනවා. හදාගන්න එක. මේ මම ලේසියෙන් හදුවේ පුළුවන් තරම්. මහා ගොඩක් ලියන්න ගියේ නෑනේ. ලේසියෙන් හදාතේ සරල අදහස. මේකේ මේ අභිලම්බ තෙරම B ලක්ෂය මාක් කරන්න වෙන්නේ. හේතුව B වට තමයි යන්තමින් කරකැවීමෙන් තියෙන්නේ. B වට තමයි කරකැවීමෙන් තියෙන්නේ. ඒ යන්තමින් තමයි ස්පර්ශ වෙන්නේ. යන්තමින් ස්පර්ශ වෙන අවස්ථාවේ අභිලම්බ තෙරම ශුන්‍යයි. මේ හරිය අභිලම්බ තෙරම ඇති වෙලා නෑ. යන්තමින් ස්පර්ශ වෙන්නේ. B වටානේ කරකැවෙන්නේ. ඒක B තමයි ස්පර්ශ වෙලා තියෙන්නේ. දැන් තාමත් අභිලම්බ තෙරම හරියට ක්‍රියාත්මක වෙන්නේ B හරහා. ඒක තමයි මේකේ තේරුම් ගන්න ඕන නේ. සරල අදහසක්. හරි.
හරි. ඊට පස්සේ 19 ගන්න. නට් එකක් ගැලවීමට භාවිතා කරන සැහැල්ලු උපකරණයක් රූපය පෙන්වා ඇත. අචලව ඇති ඇණයක නට් එක අචලව ඇති ඇණය නට් එක භ්‍රමණය කර ගැලවීමට ඒ කෙළවරින් 30 නිව්ටන් බලයක් පෙන්වා ඇති පරිදි ලබා දෙයි. මේට නට් එක සහිත කෙළවරේම ඇණය ගලවන උපකරණය මත ඇතිවන විට ඇණය ගලවන උපකරණය මත ඇතිවන බලය අහන්න. ලේසියිනේ. අපිට මේ කියලා තියෙන සැහැල්ලු උපකරණයක් කියලා. නට් එක තියෙන මේ විදිහට මේ. නට් එකක් තියෙන මේ විදිහට. මේක සැහැල්ලු උපකරණයක් කියලා තියෙනවා නේ. සැහැල්ලු උපකරණයක් කියලා තියෙනවා. මම සැහැල්ලු උපකරණයක් කියලා තියෙනවා. උපකරණ ස්කන්ධ ගැන හිතන්න ඕනේ නැහැ කියන එකනේ. මෙතන බලය යොදලා තියෙන්නේ මේ කෝණේ දීලාත් නැහැ. මෙහාට 30 නිව්ටන් කියලා දීලා තියෙන්නේ. ඉතින් අපි දන්න මේක සැහැල්ලුයි. හරි මෙයාට ස්කන්ධයක් තිබ්බොත් වෙන වැඩේ තියෙනවා. ඒකින් තමයි මම මේක සැහැල්ලු කියලා දුන්නේ. මේක ස්කන්ධයක් තිබ්බොත් ගුරුත්ව කෙන්ඩි මේ වගේ තැනක ඇතේ කියලා හිතන්න. මේක මෙහාට කරකවනකොට ගුරුත්ව කෙන්ඩි මේ වගේ පැත්තකට යන්න ඕනේ. ගුරුත්ව කෙන්ඩි චලිත වෙනවා කියන්නේ මේ පැත්තට ත්වරණයක් වෙනවා. ත්වරණයක් තියෙන නම් මේ පැත්තට සම්ප්‍රයුක්තයක් තියෙන්න ඕන. සම්ප්‍රයුක්ත බලයක් හදාගන්න මේ නට් එකෙන් මේ උපකරණය මත ඇති වෙන බලය 30ට වඩා අඩු වෙනවා. එතකොට අපි හිතමු 25ක් වුණා කියලා. සම්ප්‍රයුක්තය එතකොට මෙහාට තියෙනෝනේ 5ක්. ගෝරණය ඇති කරගන්න තුන භ්‍රමණය වෙදී ගෝරණය ඇති කරගන්න පුළුවන් 25 මේ වතේ 25කින් ගෝරණයක් ඇති කරනවා. ඉතිරි පහෙන් ගුරුත්ව කෙන්ද්‍රය ත්වරණය කරනවා. අනේකින් තමයි මම මෙතන සැහැල්ලු ස්කන්ධයක් කියලා සැහැල්ලු උපකරණයක් කියලා දුන්නේ. සැහැල්ලුෙන්ද මෙයාගේ මේ ගුරුත්ව කෙන්ද්‍රය සලකන්න දෙන්නේ නැහැ. ත්වරණයක් සලකන්න දෙන්නේ නැහැ. හින්දා සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය වෙන්න ඕන. හින්දා අනිවාර්යෙන් මෙතන ඉදිරි තියෙන බලය නිව්ටන් 30ක් වෙන්නම ඕන. හින්දා අනිවාර්යෙන් නට් එක මගින් නැනේ මතේ ඉදිරි තියෙන බලය 30 නිව්ටන් වෙන්නම ඕන. ඉතින් ලේසියෙන් අදාන්න පුළුවන් එක. 30 නිව්ටන් ඒක උත්තරය එන්නේ. ප්‍රශ්න තියෙනවා අහන්න. හරි. ඊට පස්සේ 20. 20 තියෙන්නේ මේ වස්තුවක් ස්කන්ධ දෙල නැහැ. වස්තුවක් මේ දෙපසින් ඉන්න මිනිස්සු දෙනෙක් විසින් තන්තු දෙකකින් මෙහාට ඇදගෙන ඉන්නවා. මේ කෝණයේ අංශක 60යි. මේ කෝණයේ අංශක 60යි. මේ කෝණයේ අංශක 30යි. මේ කෝණයේ අංශක 30ක් තියලා තියෙන්නේ. මේ කෝණයේ අංශක 60ක් තියලා තියෙන්නේ. මේ පැත්තේ ඉන්නේ AB නිසා, මේ පැත්තේ ඉන්නේ BB නිසා. හරිනේ? AB ඉන්නේ. අපෙන් අහන්නේ ඉස්සෙල්ලාම මේ තන්තු වල ආකෘතිය. අපි මේක TA කියලා දාමු. මේක මම TB කියලා දාන්න. තිරස් සමතුලිතතාව සැලකුවොත් අනිවාර්යෙන් තිරස් මෙයාගේ තියෙන සංරචකය මෙයාගේ තියෙන සංරචකය සමාන වෙන්න බෑ. මොකද මේ ස්කන්ධයේ තිරස් සමතුලිත වෙන්න බෑ. ඒ කියන්නේ TA sin 60. sin 60 කියන්නේ මූල තුන බෙදීම 2. සමාන වෙන්න ඕන. TB sin 30ට. TB sin 30. sin 30 කියන්නේ භාගයයි. එතන දෙකක් කැපිලි ගියාම තේරෙනවා TA කියලා කියන්නේ සමානයි අපි TB උක්ත කරගමු. TB කියලා කියන්නේ නැත්නම් අනුපාතය දාලා දාමු වැඩි හොඳයි. TA බෙදීම TB කියලා කියන්නේ. TA බෙදීම TB කියලා කියන්නේ දෙකක් අපිට ගියාම එක බෙදීම මූල 3. එක බෙදීම මූල 3. එක බෙදීම මූල 3යි. ඒකට තේරෙනවා TA ට වඩා TB වැඩි කියලානේ. වැඩි ආද බලයක් යොදන්නේ B විසින්. TA ට වඩා TB වැඩි. TA ට TB අනුපාතය එකට මූල 3යිනේ. TB වැඩිනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේක ඔසවන්න වැඩි බලයක් යොදන්නේ B විසින්. දැන් පළවෙනි එක හරිනේ. බාර ICM සඳහා වැඩි බලයක් B පුද්ගලයා යොදයි. ඒක හරි. ඒ හරි. ඊට පස්සේ ඝර්ෂණ බල විදිහටනේ මේ පුද්ගලයන් දැන් මම නිකන් මෙහෙම වස්තු දෙකක් අඳින්න මේ ඝර්ෂණ බල සැලකුවොත් මේ දෙ නැවත ඝර්ෂණ බල සැලකුවොත් අපි දන්නවා මේ
මෙතන කෝණෙමනේ මේ කෝණෙමනේ මෙතනත් හැදින්නේ. මේ ආති බලයෙන් මෙතනක් තියෙන්නේ. එතකොට මෙයාගේ තිරස් සංරචක වෙන්න ඕනේ මේ තිරස් සංරචකම තමයි. මෙතන තිරස් සංරචකනේ F කියලා ගමු. මේක F සමාන වෙලානේ තිබ්බේ. දැන් මෙතන තිරස් සංරචකෙත් F. මේ ආති බලයෙන් මෙතන තියෙන්නේ මේ කෝණෙම මෙතනක් තියෙන්නේ. එහෙනම් මෙතන තිරස් සංරචකෙත් තියෙන්නේ Fමයි. වෙනසක් නැහැ. එතකොට තේරෙනවා මේ ඝර්ෂණ බල සැලකුවොත් මෙයා සමතුලිතව තියාගන්න මේ පැත්තට ඝර්ෂණ බලයක් ඇති වෙලා තියෙනෝනේ F. මේ පැත්තට ඝර්ෂණ බලය මෙයා සමතුලිත කරගෙන මේ පැත්තට ඝර්ෂණ බලයක් ඇති වෙලා තියෙනෝනේ F සමාන ඝර්ෂණ බලනේ. එතන අනිවාර්යෙන් AB මත ඇති වෙන ඝර්ෂණ බල සමානයි. ඒකත් හරියනේ. ඝර්ෂණ බල සමානයි. ඒකත් හරියි. ඝර්ෂණ බල සමාන වේ. ඒක හරියි. ඊට පස්සේ කියන්නේ දෙදෙනා මත අභිලම්බ තෙරපුම් සමාන නම් සාපේක්ෂ වැඩි ස්කන්ධය ඇත්තේ බීටයි. අභිලම්බ තෙරපුම් සමාන නම්නේ. එතකොට තේනවා මෙයාගේ බරකුත් තියෙනෝනේ. මම ඒක WA කියලා දාන්න. මෙයාගේ බර WB කියලා දාන්න. අභිලම්බ තෙරපුම් මෙන්න මෙයා මත R මෙයා මතත් R. අභිලම්බ තෙරපුම් සමානලු. අභිලම්බ තෙරපුම් සමාන වෙන්නේ මේ ආතතියෙන් එන සංරචකයේ බරේ එකතුවනේ. දැන් අපිට අභිලම්බ තෙරපුම් ලේසියෙන් ලියන්න පුළුවන්. R කියලා කියන්නේ බරයි. සාධාරණව ලියන ධන T cos θ නේ. T cos θ. මේ කෝණෙමනේ මෙතන ඉන්නේ. මම ඒක සාධාරණව θ කියලා දැම්ම කියලා හිතා. එතකොට තේරෙනවා මේ අභිලම්බ තෙරපුම් සමාන නම්. අභිලම්බ තෙරපුම් සමාන නම්. හරිනේ? W වැඩි වෙන්න ඕන T cos θ අඩු කෙනාගෙන ඉන්නේ ආතතියත් අඩුයි. අපි දන්නවා ආතතිය අඩුයි T ගේ ගේ ආතතිය අඩුයි. ඒකේ තමයි ආතතිය අඩු. කෝණය වැඩි නේ. කෝණය වැඩි කියන්නේ cos කෝණය cos අගය අඩු වෙන්න ඕන. cos අගයත් අඩුයි. ඒ කියන්නේ කෝණය cos අගය අඩු වෙන්නේ කෝණය වැඩි වුණොත් නේ. ඒකේ තමයි කෝණයත් වැඩි. එහෙනම් තේනවා මේ T2 cos θ දෙකම අඩු වෙනවා කියන්නේ ඒකේ තමයි සාපේක්ෂ වැඩිම බරක් තියෙන්න ඕනේ. ඒකේ තමයි සාපේක්ෂ වැඩිම බරක් තියෙන්න ඕනේ. ඒකේ තමයි බර වැඩි. එහෙනම් වැඩි ස්කන්ධයක් ඇත්තේ B ට ඒක වැරදි. වැඩි ස්කන්ධයක් තියෙන්නේ A ට. ඒක වැරදි. එහෙනම් AB තමයි සත්‍ය වෙන්න ඕනේ. උත්තරේ එන්න ඕන 4 කින්ද. දැන් අවශ්‍ය විලිය ගන්න. හරි 21 සහළු ගුවන් යානයක හරස්කට රූපී පෙන්ව ඇත. එය තිරස්ව ස්ථායි ලෙස පියාසර කරයි නම් මෙහි ගුරුත්ව කේන්ද්‍රය කුමන වැනි ලක්ෂයක පිහිටීම සුදුසුද කියලා. සහළු ගුවන් යානයක් පෙන්ලා තියෙන්නේ. මෙන්න ගුරුත්ව කේන්ද්‍රය තියෙන පුළුවන් දැන් මේ තටුවනේ පෙන්ලා තියෙන්නේ. අපි දන්නවා මේ මෙයාගේ බර පල්ලෙහාට තියෙන ගුරුත්ව කේන්ද්‍රයෙන් තටු මතනේ එසුම් බලයක් ඇති වෙන්නේ. තටු මගිනේ තටු මත මාක් කරගමු. මේ වගේ තැනකනේ. එතකොට මේ ස්ථායි සමතුලිත වෙන්න නම් පුළුවන් තරම් ගුරුත්ව කේන්ද්‍රය පහළින් තියෙන එක තමයි හොඳනේ. ගුරුත්ව කේන්ද්‍රය පහළින් තිබ්බොත් තමයි හොඳ. තටු මත ඇති වෙන බලයට සාපේක්ෂව ගුරුත්ව කේන්ද්‍රය පහළින් තිබ්බොත් තමයි හොඳ. එන වඩා සුදුසු වෙන්නේ E ලක්ෂය. පැත්තකින් තිබ්බොත් ඒක ඇලවෙන්න ඕනේ. එන තටු මතින් බලය ඇති වෙන තැන. තටු මත තියෙන ලක්ෂ දෙක ගැන තියෙන B2 E2 නේ. B කියලා පෙන්නලා තියෙන මෙතන. අපි දන්නවා තටු මත තමයි බලය ඇති වෙන්නේ. හින්දා E කියන එක තටු මත ඇති වෙන බලය තියෙන තැනට පහළින් තිබ්බනම් හරිනේ. පැහැදිලි? හින්දා E ලක්ෂය තමයි සුදුසු 21කට 5 උත්තරේ. 21කට 5. හරි 22 බලමු 22 වෙනි ගානේ 22 වෙනි ගානේ තියෙන්නේ කේන්ද්‍රයෝ ඒකාකාර නො ගෝලයක ගුරුත්ව කේන්ද්‍රය G පිහිටයි. ගෝලයේ රූපේ පරිදි OG තිරස්ව තබා ගුරුත්වයට නිදහස් කරන ලදී.
පහළට වැටෙමින් පවතින ගෝලයේ OG රේඛාවේ පිහිටීම නිවැරදි නිරූපණය කරන්න. අපි දන්නවා මේ වාතයේ පහළට යනකොට මෙයා මත ප්‍රතිරෝධී බල ක්‍රියාත්මක වෙන්න ඕනේ, දුෂ්‍රවිතා බල. ප්‍රතිරෝධී බල ක්‍රියාත්මක වෙන මේක ඒකාකාරින්ද ගුරුත්ව කේන්ද්‍රයෙන් වෙන්න ඕනේ. මේ ප්‍රතිරෝධී බල දුෂ්‍රවි බලය මම දුෂ්‍රවි කියලා දාන්න. ඒකාකාරින්ද හැම වෙලෙම සම්ප්‍රයුක්ත වෙන්නේ එයාගේ කේන්ද්‍රයෙන් වෙන්න ඕනේ. ඒතර ගුරුත්ව කේන්ද්‍රය මේ වගේ තැනක තියෙද්දි ගුරුත්ව කේන්ද්‍රය මේ වගේ තැනක තියෙද්දි මෙතනින් බර ක්‍රියාත්මක වුණොත් මේ තේරෙන මේ බල දෙක නිසා මේක මෙහාට භ්‍රමණය වෙනෝනේ. ඉතින් අනිවාර්යෙන් පහළ වැටෙද්දී දුෂ්‍රාවී බලවල සම්ප්‍රයුක්ත කේන්ද්‍රයෙන් ක්‍රියාත්මක වෙන්නේ දුෂ්‍රාවී බලවල සම්ප්‍රයුක්තය. බර ක්‍රියාත්මක වෙන්න ඕනේ මීට පල්ලෙහ ලක්ෂණේ සමතුලිත වෙන්නේ. ස්ථායිලස් සමතුලිත වෙන්න ඕනේ එතකොට. ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන පහළ ලක්ෂණ වෙන්නේ ස්ථායි වෙනෝනේ. සමතුලිත වෙන්නේ නැහැ. මේක පල්ලෙහ වැටෙන ගමන්නේ තියෙන්නේ. මේ ගුරුනේ හින්දා මේක මෙහාට භ්‍රමණය වෙනවා. පහළට වැටෙනකොට සමතුල මෙයාගේ භ්‍රමණය නවතිනවා. භ්‍රමණය නවතුනාට පස්සේ හරියටම කේන්ද්‍රයට පල්ලෙහෙන් තමයි කේන්ද්‍රයට පහළින් තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒක එහෙම හිතන්න පුළුවන් නේ. සරල අදහසක්. එතකොට මේකේ උත්තරය ගැලපෙන්නේ 1. එක අවස්ථාවක් නේ. 1 ගැලපෙන්නේ. හදාගන්න. හරි. ඊට පස්සේ 23 වෙනි ගාන. 23. 23 තියෙන්නේ රූපයේ දක්වන පරිදි රළු තලයක් මත 0.5 කිලෝග්‍රෑම් ස්කන්ධය සීමාකාරී සමතුලිතතාවයේ ඇතළු. දුරතරාදියේ පාඨාංගයේ 6 නිව්ටන් නම් පෘෂ්ඨීය ඝර්ෂණ සංගුණය සොයන්නේ කියලා කියන්නේ. මෙන්න සීමාකාරී සමතුලිතතාවයලු තියෙන්නේ. මෙන්න මෙතන එල්ල තියෙන 1 කිලෝග්‍රෑම් ස්කන්ධයක්. එතකොට මෙතන තව ස්කන්ධයක් තියෙනවා. ඒක තමයි එහෙනම් 0.5 කිලෝග්‍රෑම් කියන ස්කන්ධය වෙන්න ඕනේ. මෙතන තන්තුව සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙතන දුරතරාදිය සම්බන්ධ කරලා තියෙනවා. දුරතරාදිය සම්බන්ධ කරලා. මෙන්න මේ දුරතරාදියේ පාඨාංගය අපිට දීලා තියෙන්නේ 6 නිව්ටන් කියලා. හරිනේ. මේකේ අපි දන්නවා මෙයාගේ බර වෙන්න ඕන 1 කිලෝග්‍රෑම් කියන 10 නිව්ටන් නේ. සමතුලිත වෙන්න තන්තු යාත්‍රාතිය 10ක් වෙන්න ඕනේ. සෑල් තන්තුවක් කියලා හිතුවම ඉහළ ඵලයේදී අති වෙනස් වෙන්නේ නැහැ. සුමට කපිය මතින් යදී අති වෙනස් වෙන්නේ නැහැ. සෑල් තන්තුවක හැමතැනම අති බල සමානයි. එතකොට අපිට කියලා තියෙනවා මේ දුන්නේ ඇති වෙන පාඨාංග කියලා කියන්නේ මේ පැත්තේ අති බලය වෙන්න ඕනේ. දුන්න අදින බලයනේ. මොකද දුන්න බර තියෙන පළයන්නේ බරක් තිබ්බත් තිර සමතුලිත කරගෙන මේ පැත්තේ බලයත් ඒකම වෙන්න බෑ. අති බලය සමාන වෙන්න බෑනේ. ඒතර දුන්නේ ඇදිලා තියෙන බලය අති බලය තමයි ඒකේ පාඨාංග වෙන්නේ. එතකොට අපි දන්නවා මෙතන තන්තුවේ ආදී T ඩෑෂ් කියලා ගමු. T ඩෑෂ් කියන්නේ 6 නිව්ටන් වෙන්න ඕන. එතකොට තේරෙනවා මේ T කියලා කියන්නේ 10යි. T ඩෑෂ් කියන්නේ 6යි. මේක එනවා මේක මෙහාට ඇදෙමින් තියෙන ඝර්ෂණ බලයෙන් මෙහාට දීලා තියෙනවනේ 4ක් නේ. ඒ සීමාකාර ඝර්ෂණ බලය වෙන්න ඕනේ. මේක සීමාකාරී සමතුලිතතාවන්නේ තියෙන්නේ. සීමාකාර ඝර්ෂණ බලය නිව්ටන් 4ක් වෙන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා මෙයාගේ ස්කන්ධය 0.5 කිලෝග්‍රෑම් නේ. 0.5 කිලෝග්‍රෑම් කියන්නේ මේක බරක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. හරියටම පල්ලෙහාට 5 නිව්ටන් නේ. ඒ කියන්නේ මෙයා මත අභිලම්බ තෙරපුම R සමානයි 5 නිව්ටන් වෙන්න ඕන. අභිලම්බ තෙරපුම 5 නිව්ටන් වෙන්න ඕනේ. ඉතින් අපි අභිලම්බ තෙරපුමක් දන්නවා, ඝර්ෂණ බලය දන්නවා. අපි දන්නවා සීමාකාරී ඝර්ෂණ බලය සමානයි mu වාරයක් අභිලම්බ තෙරපුම නේ. ඉතින් mu හොයාගන්න පුළුවන් නේද? සීමාකාරී ඝර්ෂණ බලය 4යි. බෙදෙන්න ඕන අභිලම්බ තෙරපුම. අභිලම්බ තෙරපුම 5යි. අභිලම්බ තෙරපුම ශාලතේ 5යි. කියන්නේ 0.8යි නේ. 0.8යි. සීමා මේ ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ 0.8ක් වෙන්න ඕන. ඒසින් අදාන්න පුළුවන් ඒකනේ. හදාගන්න. 0.8ක් වෙන්නේ උණු තුන උත්තරේ.
හරි. සියත 24 තියෙන්නේ රළු තලයක් මත පෙට්ටියක් පෙන් ඇති පරිදි තිරස්ව ඒකාකාර වේගයෙන් චලිත කරනවලු. ඒකාකාර වේගයෙන් චලිත කරනවලු. අනේ තිරස්ව ඒකාකාර වේගයෙන් චලිත කරනවලු. ඒකාකාර වේගයෙන් යනවා කියන්නේ අපි දන්න නිව්ටන්ගේ පළවෙනි නියමය අනුව ඒකාකාර වේගයෙන් යනවා කියන්නේ බල සමතුලිත වෙලානේ තියෙන්නේ. එයාගේ ගුරුත්ව කේන්ද්‍රයෙන් පළයට බර ක්‍රියාත්මක වෙනවනේ. මෙන්න බර. මේකේ තල්ලු කරන බලය තියෙන්නේ මෙතන. මෙන්න මෙහෙම බලයෙන් තල්ලු කරනවා. අපි ඒක P කියලා ගමු. තල්ලු කරනවා නම් මෙතන මේ චලිත වෙනවා නම් තියෙනවන ගතික ඝර්ෂණයනේ. ඝර්ෂණ බලය තියෙනවනේ මේ පැත්තටනේ. ගතික ඝර්ෂණය තියෙනවා මේ පැත්තට. ඒ ගතික ඝර්ෂණ බලය මම යොදන බලයට සමාන වෙලා තියෙන්නේ. මම යොදන බලයට සමාන වෙලා තියෙන්නේ. මේ දෙන්නගේ බල දෙකෙන් ගූර්ණය මේ පැත්තට හැදෙනවා කියලා තේරෙන්න ඕනේ. එහෙනම් සමතුලිත වෙන්න ඕන නම් සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය වෙන්නත් ඕන සම්ප්‍රයුක්ත ගුණ ශූන්‍ය වෙන්න ඕන. එහෙනම් ගුණ ශූන්‍ය වෙන්න නම් මෙතනින් ගුණය විරුද්ධ පැත්තට හදලා දෙන්න ඕන මීට සමාන ගුණය. ඒ ගුණය හදන්න වෙන්නේ අභිලම්බ තෙරුමත් එක්ක. එහෙනම් අභිලම්බ තෙරුම මේ වගේ පැත්තකින් ක්‍රියාත්මක වුණා නම් හරි නේද? එතකොට මේ දෙන්න අතර ලම්බක දුරක් තියෙනෝනේ. අපි දන්නවා අභිලම්බ තෙරුම බරට සමාන වෙන්න ඕන. සමතුලිතයිනේ. බල සමතුලිත නම් ඕනම දිශාවකට දෙන්න සංරචක වල සම්ප්‍රයුක්ත ශූන්‍ය වෙන්න එපා. එහෙනම් මේක පල්ලෙහා W නම් උඩට W තුත් වෙන්න ඕන. ඒ කියන්නේ R W ට සමානයි. මේ බල දෙකෙන් නැති වෙන ගුණේ තියෙන්න ඕනේ මේ පැත්තනේ. විශාලත්වයෙන් සමාන ගුණ දිශා ප්‍රතිවිරුද්ධයේ සම්ප්‍රයුක්ත ගුණ ශූන්‍ය වෙනවා. ද ගැලපෙන්නේ හතරෙනි උත්තරේනේ. හතරෙනි උත්තරේ විදිහට තමයි බල ටික තියෙන්න ඕනේ. හතර ගැලපෙන්නේ 24ට උත්තරේ 4. ඒක ගැලපෙන්නේ. හරි 25. 25 වෙනි ප්‍රශ්න බලමු. අවසාන එකනේ. ඒකතල බල පද්ධතිය ක්‍රියාත්මක වන ඒකතල බල පද්ධතිය ක්‍රියාත්මක වන වස්තුවක් එම තලයේම නිර්මාණය කරන ABCD සමචතුරස්‍රය සැලකූ විට එහි A ලක්ෂ වටා ගුණය ශූන්‍ය වන අතර B හා D ලක්ෂ වටා දක්ෂිනාවර්ත ගුණ ඍණ 2යි වේලු සමාන වෙනවලු. ඍණ 2ක් වෙනවලු. එයා සම්බන්ධයෙන් පහත කුමක් සත්‍ය වේද කියලා අහන්නේ. බල පද්ධතියක් තියෙනවා. ඒ බල පද්ධතිය නිර්මාණය කරපු සමචතුරස්‍රය තමයි මේ දීලා තියෙන්නේ. සමචතුරස්‍රයක් කන්නේ. මේක ABCD සමචතුරස්‍රයක් කන්නේ. මේ සමචතුරස්‍රයේ A ලක්ෂ වටා ගුණය ශූන්‍ය වෙනවලු. A වටා ගුණය නම් ශූන්‍යලු. GA ශූන්‍යයි. එතකොට BD ලක්ෂ වටා දක්ෂිනාවර්ත ගුණනේ. දක්ෂිනාවර්ත ගුණ ඍණ 2යි. මේක B2 D2 වට සමානයි මේක ඍණ 2යි. එතන තේරෙනවා A ලක්ෂ වටා ගුණ ශූන්‍යයි. වෙන ලක්ෂ වටා ගුණයක් තියෙනවා කියන මේක බල යුග්මයක් වෙන්න බෑනේ කොහොමද? මොකද බල යුග්මයක් නම් සලකන හැම ලක්ෂයක් වටාම ගුණ එකම අගයක් වෙන්න ඕන. ඍණාගයක් වුණාට කමන්නේ මේකේ ශූන්‍ය තියෙනවනේ. මේ දෙන්නගේ සමාන වලට මෙයාගේ වෙනස්නේ. සමතුලිත නම් සලකන ඕනම ලක්ෂයක් වටා ගුණ ශූන්‍ය වෙනවා. මේ දෙන්නේ ගුණයක් තියෙනවනේ. මේක සමතුලිත නැහැ. බල යුග්මයක නෙමෙයි මේක සම්ප්‍රයුක්ත බලයක් වෙන්න ඕන. සම්ප්‍රයුක්ත බලයක් නම් අනිවාර්යෙන් ගුණ ශූන්‍ය වෙන්නේ. සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියාරේඛා මත ලක්ෂයක් වෙන්න ඕන. මේ දෙන්නේ ගුණ සමානයි කියලා කියන්නේ සම්ප්‍රයුක්ත බලයේ ඉඳලා මේ ලක්ෂ දෙකට තියෙන ලම්බක දුර වල සමාන වෙන්න ඕන. ඒ කියන්නේ අනිවාර්යෙන් BD ට සමාන්තරව තමයි සම්ප්‍රයුක්ත බලය තියෙන්නේ. BD ට සමාන්තරව. එතන මෙතන තියෙන ලම්බක දුරමනේ මෙතනටත් එන්නේ නේ. මේ ලම්බක දුරමනේ මෙතනටත් එන්නේ. ඉතින් අනිවාර්යෙන් සම්ප්‍රයුක්ත බලය තියෙන්නේ BD ට සමාන්තරව. BD ලක්ෂ වටා දක්ෂිනාවර්ත ගුණේ ඍණ වෙන්නේ ඇත්තටම ගුණේ ඉන්නේ වාමාවර්තේ හින්දානේ. වාමාවර්ත ගුණේ තියෙනවා කියන්නේ ඇත්තටම බලයේ ක්‍රියා රේඛාව තියෙන්න ඕනේ මේ පැත්තටනේ. මොකද B ලක්ෂ වටා මෙහාට නෙමෙයි කරගෙන ඊට විරුද්ධ පැත්තට. හරිනේ. වාමාවර්ත ගුණයක් තියෙන්න ඕනේ. එහෙනම් සම්ප්‍රයුක්ත බලය තියෙන්නේ A ලක්ෂය හරහා යන B සිට D පැත්තට දිශාව තියෙන සම්ප්‍රයුක්ත බලයක් නේ. පැහැදිලි? ඉතින් අපිට උත්තරේ තෝරගන්න පුළුවන්. සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාව A ලක්ෂය හරහා යයි. හරි. එම බල පද්ධතියේ සම්ප්‍රයුක්ත බලයේ දිශාව BD වේ එක හරිනේ.
සම්ප්‍රයුක්ත බලයේ දිශාව B දාශික දිශාව තමයි. හරි B සිට D දාශික දිශාව තමයි. ඒක හරි. C ලක්ෂයට වාමාර්ථ ගුණය ධන 4යි නිව්ටන් මීටරලු. වාමාර්ථ ගුණයනේ. හරි ඉතින් C ලක්ෂයට වාමාර්ථ ගුණය සලකනවා නම් හරි. ඒ පැත්තරම තමයි ගුණ තියෙන ධනාංගයක් වෙන්න ඕන. මේක සමච්චතුරස්‍රයක් හින්දා මේ දුරයි සමාන වෙන්නේ බෑ. මේ දුරවල් දෙකටනේ. හින්දා ලම්බක දුර දෙක වෙනවා. මොකද අපි දන්නවා ගූර්ණයක් කියන්නේ ගූර්ණය කියලා කියන්නේ බලයකින් නැති කරන ගූර්ණය වෙන්නේ බලය වැඩි කිරීම ලම්බක දුර. එකම බලය. හැබැයි ලම්බක දුර දෙගුණ වෙනවා. ඒ කියන්නේ ගූර්ණයේ විශාලත්වය දෙගුණ වෙනවනේ. C වට වාමාර්ථ ගුණය ධන 4ක් වෙන්න ඕනේ. ඒක හරිනේ. නිව්ටන් මීටර ධන 4ක් වෙන්න ඕනේ. වාමාර්ථ ගුණය ධන 4ක් වෙන්න ඕනේ. ඒක හරි. වාමාර්ථ ගුණය ධන 4ක් වෙන්න ඕනේ. ඒක හරි. එතකොට ABC තුනම සත්‍ය වෙන්නේ නේ. පහ උත්තරය. පැහැදිලි? අවශ්‍ය ලියා ගන්න. අද මම සාකච්ඡා කරේ එතකොට අර ගිය සතිය කරපු ටියුට් එකේ අමතරව දීපු ප්‍රශ්න ටික අනේ ඒ ටික දැන් අවසන් කරලා දැන් මේ ඒතල ලබන සතියේ ඒක අනිවාර්යෙන් දෙනවා ලබන සෙට් ටියුට් එක දෙනවා ඒකේ අපි අවසන්ට මේ කරන්න හිටියේ දැන් ඒ ඊළඟ ටියුට් එක කරන්න හිටියේ නිව්ටන් නියම කොටස නිව්ටන් නියම ගම්‍යතාවය හන්නේ නිව්ටන් නියම ගම්‍යතාවය ඒ සම්මත ටියුට් එක දෙනවා නිව්ටන් නියම ගම්‍යතාවයේ මම ඒකටම කාර්යශක්ති ක්ෂමතාවය ගොඩක් වෙලාවට දානවා බලමු ගොඩක් වෙලාවට දානවා කාර්යශක්ති ක්ෂමතාවයයි නිව්ටන් නියම ගම්‍යතාවයේ ටිකම තියෙන ටියුට් එක ලැබෙයි එහෙම නැත්නම් නිව්ටන් නියම ගම්‍යතාවය ගණන් ටික හැටියට තමයි එතකොට ඒ ටියුට් එක මම print කරලා සාත්‍ර ආයතනෙ තියන්නම් මම group එකේ message එකක් දාන්නම් එහෙම තිබුවට පස්සේ මේ සතිය ඇතුළත අරගන්න ඒතර ආපහු රිවිෂන් එක live තියෙන ලබන සතියේ බ්‍රහස්පතින්දා මේකේ YouTube එකට දාපු වීඩියෝ එකේ link එක මම group එකට දාන්නම් හනේ ඒක බලන්න පුළුවන් මම ඊළඟ ඒවා YouTube එකට දාන්නේ නැහැ කියලා මම කිව්වා අද ඒක විතරක් හින්දා YouTube දාන්න මොකද හෙට මට ඒක රීප්ලේ එකක් කරන්න වෙන්නේ අර හෙට OLL ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන ඉඳා ඒකට නංගි මල්ලේ ඉන්නවනම් අඳුරන අය කියන්න අනිවාර්යෙන් පේපර් එක කරලා සම්බන්ධ වෙන්න කියලා. ඒකෙත් මම ඔන්ලයින් තොත් මෙහෙම ලයිව් කරලා ඊට පස්සේ YouTube වීඩියෝ එක දානවා ඒක බලන්න පුළුවන්. හරි එහෙනම් අද දවසෙන් කරන්නන්නේ